ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ලෑස්තිනේ ඔයගොල්ලන්ගේ YouTube වීඩියෝස් කොහොමද ෂෙඩියුල් එකකට අප්ලෝඩ් කරන්න කියලා. මේකට මුලින්ම ඔයගොල්ලෝ මේ විදිහට YouTube එකට එන්න ඕනේ. ආවම ඔයගොල්ලෝ සාමාන්‍ය YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරද්දී ක්ලික් කරන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා අප්ලෝඩ් වීඩියෝ කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. මෙතන ඔයගොල්ලන්ට මේ පබ්ලික් කියන එක උඩ ක්ලික් කරලා මේ විදිහේ ලිස්ට් එකක් බලා ගන්න හැකි. ඔයගොල්ලෝ එකේ මෙන්න මේ ෂෙඩියුල් කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේක උඩ ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකේ තියෙන ඔයගොල්ලන්ට අවශ්‍ය වීඩියෝ එක මෙතනට දාන්න. ඉතින් එහෙම දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහටම අපිට ආයි වීඩියෝ එක අපිට ඕන විදිහට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එඩිට් කරලා ටයිටල් එඩිට් කරන්න පුළුවන් විදිහට එනවා. ඉතින් ඊට කලින් ඔයා මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාට ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ඕනේ දවස සිලෙක්ට් කරන්න. මම මේක සඳට දෙනවා. ඊට පස්සේ ඔයාට මෙතනින් ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ඕනේ වෙලාව සිලෙක්ට් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ හැමදාම වගේ හවස 3ට හින්දා මම හවස 3 දෙන්නම්. හරි දැන් මේ වෙද්දි මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අප්ලෝඩ් වෙලා සම්පූර්ණයෙන්ම ප්‍රොසෙස් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් පෙන්නනවා මගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ඕනේ දිනේ මම ෂෙඩියුල් කරලා තියෙන විදිහට. ඔයගොල්ලෝ ඒක අප්ලෝඩ් කරන්න ඒක උඩ මේ විදිහට ක්ලික් කරන්න. හරි දැන් මම මගේ YouTube channel එකට ඔයගොල්ලන්ට ආයෙසරයක් ගිහිල්ලා පෙන්නන්නම්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම දාපු අප්ලෝඩ් කරපු වීඩියෝ එක පෙන්නන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ අද නෙවෙයි හින්දා. ඉතින් මම මගේ YouTube ස්ටුඩියෝ එකට ගියාම මට බලා ගන්න පුළුවන් මම ඒ අප්ලෝඩ් කරපු වීඩියෝ එක. ඉතින් මේක හරියටම අප්ලෝඩ් වෙන්නේ මම අර ෂෙඩියුල් කරලා දීපු වෙලාවේ ඒත් එක්ක මම අර ෂෙඩියුල් කරලා දීපු දවස අනුව ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ ගාවින් තියෙන එඩිට් බටන් එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඒක ෂෙඩියුල් එක වෙනස් කරන්න ඕන එහෙම ඒත් එක්ක මේ වීඩියෝ එක තවත් මොනවා හරි වෙනස්කම් කරන්න ඕන ඒ දේවලුත් කරගන්න. ඉතින් අවසානයේ වීඩියෝ එක නරඹුවාට හදලා තියෙන ස්තුතිවන්ත වෙනවා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන ප්‍රෙස් කරොත් තමයි මේ වීඩියෝස් ඉදිරියට ඔයාගේ ආවටම ගෙනෙන්නේ හැකියාව තියෙන්නේ. මේ විදිහ තවත් වීඩියෝ ඔයගොල්ලෝ හම්බෙන බලාපොරොත්තු වෙන අතට ඔයගොල්ලෝ ඉදිරියට සමු ගන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.